ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ සියලුම ශ්‍රී ලාංකික හිතවතුන්ව සියලුම කිතුණු බැතිමතුන් මගේ ශ්‍රී ලාංකිකේ වගේම ලෝවාසී සියලු කිතුණු බැතිමතුන්ට ලබන්නා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම දිලිප් ෆර්නෑන්ඩෝ @ෆර්නෑන්ඩෝ YouTube නාලිකාවයි. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ අලුත්ම අප්ඩේට් එකක් ගැන මේ යුරෝප් යූනියන් එකෙන් නිකුත් කරපු අලුත්ම නිවුස් එකක්. ඉතින් මේ සම්බන්ධයෙන්ම වීඩියෝ එකක් මම මීට සතියකට උඩදී කික් කරා ශ්‍රී ලංකාවෙන් රුමේනියාවට කියලා වීඩියෝ එකක්. ඉතින් ඒකෙත් මම සඳහන් කරේ ත්‍යානුකූල නොවන ආකාරයට වෙනත් රටවල් වලට සංක්‍රමණය වුණාම ඒගොල්ලන්ට අත්විඳින්න සිද්ධ වෙන ගැටලු සම්බන්ධයෙන් නීතිමය ගැටලු සහ කායික ගැටලු සම්බන්ධයෙන්. ඉතින් මම ඒකේ හොඳ පැහැදිලි කිරීමක් කරා. ඉතින් අද මම දෙන්න හදන්නේ ඒකටම සම්බන්ධ අලුත්ම නිවුස් එකක් තමයි මේ යුරෝපියානු සංගමයෙන් ගත්ත අලුත්ම ඩිසිෂන් එක. ඉතින් එහෙමනම් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව නම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා සබ්ස්ක්‍රයිබ් කරලම මේ වීඩියෝ එක තරහට නරඹමු කියලා. ඉතින් මේ නීතිය නිත්‍යානුකූල නොවන ආකාරයෙන් යුරෝප් රටකට සංක්‍රමණය වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් එයා රිෆියුජි ඇප්ලයි කරලා තියෙනවා නම් ඒ රිෆියුජි ඇප්ලයි කරලා තියෙන්නේ බොරු තොරතුරු ඉදිරිපත් කරලා නම් ඒ වගේම ඩොකියුමන්ට් එකක් නැතුව කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව තවමත් මේ යුරෝපා රටක ඇතුල් වී තිබෙනවා නම් මේ යුරෝපා රටක් කියලා කිව්වම මේ යුරෝපා රටවල් 27ක් තියෙනවා මේ යුරෝප් යූනියන් එකට අදාළව. එතකොට ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, එහෙන් ගියාම ඉතාලිය, ලක්සම්බර්ග්, ඕස්ට්‍රියාව. ඉතින් මේ වගේ රටවල් 27ක් තියෙනවා මේ යුරෝප් යූනියන් එක ඇතුලේ. මම මේ කිව්වේ ප්‍රධාන වශයෙන් තියෙන රටවල්. ඉතින් මේ කිසියම් හෝ යුරෝප් රටක රිෆියුජි ඇප්ලයි කරලා තියෙන අයටත් ඒ වගේම කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව දැනට ඒ රටවල් වල ජීවත් වෙනවා නම් ඒගොල්ලොත් කිසිම නිත්‍යානුකූල නොවන කෙනෙක් වෙනවා. ඒ වගේම වෙනත් යුරෝපා රටක ඉඳගෙන තවත් යුරෝපා රටකට සංක්‍රමණය වෙලා මේ වෙනකොට ඉන්නවා නම් ඒ වගේම යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ හැමෝටම මෙන්න මේ නීතිය අදාළ වෙනවා. මේකේ තියෙන දරුණුකම කිව්වොත් එහෙම මේ යුරෝප් යූනියන් එකෙන් මේ අරන් තියෙන ඩිසිෂන් එක ඒකේ තියෙන භයානකකම ඒක ත්‍යානුකූල නොවි මේ යුරෝපා රටවල් වල සිටින සියලුම අයට තදින්ම බලපානවා. ඒ බලපාන්නේ කොහොමද? ඒගොල්ලෝ රිෆියුජි හරි ඇප්ලයි කරලා තියෙනවා නම් යම් බොරු ප්‍රකාශ බොරු දේවල් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රටේ දේශපාලන ගැටලු එහෙම නැත්නම් වෙනත් දේවල් මෙව කරලා ඉදිරිපත් කරලා තියෙනවා නම් නමුත් ඒ රටේ එහෙම දෙයක් නැත්තම් ඉතින් ඒවා බොරු දේවල් වෙනවා. ඉතින් ඒ දේවල් විශේෂයෙන් සැලකිල්ලට අරගෙන මේගොල්ලන්ට සිරගත වීමට පවා සිද්ධ වෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ව ඒ ඉන්න යුරෝපා රටෙන් වෙනත් අප්‍රිකානු රටකට පිටුහල් කරන තීරණයක් තමයි මේ නීතිය ඇතුලේ අරගෙන තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ නීතිය එච්චරට දරුණුව බලපානවා. මේක බලපාන්නේ 2026 ජූනි මාසේ ඉඳගෙන. එතකොට මේ ජූනි මාසේ ඉඳන් තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේක අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා තමයි මේ යුරෝප් යූනියන් එකෙන් කියන්නේ. ඒ වගේම මේ යුරෝප් යූනියන් එක කියලා කියන්නේ රටවල් 27ක්. මේ රුමේනියාව ඇතුළුව. එතකොට මේ රටවල් 27ට ජනාධිපතිලා 27 දෙනෙක් ඉන්නවා. මේ 27 දෙනාගේ කමිටියකින් තමයි මේ යුරෝප් යූනියන් එක පිහිටලා තියෙන්නේ. එතකොට මේ 27 දෙනාටම තව එක්කෙනෙක් ඉන්නවා සභාපති කෙනෙක් මේ 27 දෙනාගෙන් තෝරගත්ත. ඉතින් එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ අර පාර්ලිමේන්තුව වගේ මේ යුරෝප් යූනියන් කන්ට්‍රි 27ෙම පාර්ලිමේන්තුව වගේ තියෙන්නේ. ඉතින් මේ ගන්න ඩිසිෂන් තමයි හරි දරුණු ඩිසිෂන් කියන්නේ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන්ම මෙවෙන්නේ ගොඩාක් මේ යුරෝප් රටවල දැන් සංක්‍රමණය වෙලා තියෙන පිරිස සෑහෙන්න වැඩි. ඒ රටේ ජනතාව වගේ දෙගුණයක් තුන්ගුණයක් දැන් සංක්‍රමණය වෙලා ඉන්නවා පිටින්. ඉතින් ඒ වගේම ත්‍රස්තවාදී ප්‍රහාර. ඉතින් මේ දෙකම හේතු කොටගෙන තමයි මේගොල්ලෝ මේ නීතිය අරන් තියෙන්නේ. ඉතින් මේ නීතිය ඉතාමත් දරුණු නීතියක්. ඒක ගොඩක්ම බලපාන්නේ අපි වගේ දුප්පත් රටවලින් ඇවිල්ලා වෙනත් යුරෝපා රටක රැකියාවක් සඳහා ආපු අයට තමයි මේකේ ගොඩාක්ම ගැටලුතාවය ඇති වෙලා තියෙන්නේ. මොකද අපි කියලා දැන් කොහෙට යන්නද?
ඉතින් ඒක හන්දා මම ඕගොල්ලන්ව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ඕගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි බලමු වීඩියෝ එකේදී මොනවාද මේ කරුණු කොහොමද මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක් කියලා ඕගලන්ට කිව්වේ. ඉතින් මේ වෙනකොට යුරෝප් යූනියන් එකෙන් ඩිසිෂන් එකක් අරන් තියෙනවා යුරෝපයට නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ඇතුළු වෙන අයවලුන් සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් ගොඩක්ම ගත්තොත් එහෙම රුමේනියාවේ ඉඳන් ගොඩාක් අය යුරෝපයේ තියෙන නොයෙකුත් රටවල් වලට සංක්‍රමණය වෙනවා. ඒ එක්කම ලංකාවේ ඉඳන්ම නිත්‍යානුකූල නොවන ආකාරයට ඩොකියුමන්ට්ස් හදාගෙන කොහොම හරි යුරෝපයේ රටවල් වලට සංක්‍රමණය වෙන ප්‍රවණතාවය ඉතින් වැඩි. ඉතින් විශේෂයෙන් කිව්වොත් මේ රුමේනියාවේ නම් සෑහෙන්න ප්‍රමාණයක් ඒ විදිහට යනවා යුරෝප රටවල් වලට. ඉතින් මොකද හේතුව දැන් මේ රුමේනියාව ෆුල් ෂෙනගන් වෙලා තියෙන හන්දා වෙනත් යුරෝපා රටකට සංක්‍රමණය වෙන්න හරිම ලේසි. මීට කලින් මම කරපු වීඩියෝ එකෙත් මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරා. ඒකට හේතුව තමයි මෙහි රැකියාවකට ආවට පස්සේ ඔයාට හදන ID කාඩ් එකෙන් ඔයාට පුළුවන් දින 90ක් සඳහා විසි ක්‍රමයට ඒ කියන්නේ සංචාරයක් විදිහට ඕනාම යුරෝපා රටකට විසිට් කරලා එන්න. ඒ කියන්නේ සංචාරය කරලා එන්න. එතකොට මේ යුරෝප් යූනියන් එක ඇතුලේ රටවල් තියෙනවා 27ක්. මේ රටවල් 27ටම ඔයාට යාමට හා ඒමට හැකියාව තියෙනවා කිසිම වීසා එකක අවශ්‍යතාවයක් නොමැති. එතකොට ඒ රටකට යන්න ඔයාට වීසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මෙතෙක් වෙනකන් ගොඩාක් අය මේ විදියට සංක්‍රමණය වෙලා තියෙනවා. මම මේ කියන්නේ ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි. ගොඩාක්ම ඉන්දියාව, බංගලදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඊජිප්තුව ඉතින් ඔය වගේ ගොඩාක් රටවල් තියෙනවා සංක්‍රමණය කරලා තියෙනවා මේ වගේ රටවල් වලින් මේ යුරෝපා රටවල් වලට. ඉතින් දැන් මේගොල්ලන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා යුරෝපා රටවල් වල ප්‍රධාන වශයෙන්ම ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඉතින් ඕස්ට්‍රියාව ඉතින් ওই වගේ රටවල් වලට දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද හේතුව මේ ත්‍රස්තවාදී උවදුර හන්දා. මේ ගොඩාම මේ ත්‍රස්තවාදී උවදුරට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ ළඟදිත් ඕස්ට්‍රේලියාවේ එහා සම්බන්ධ දෙයක් වුණා. ඒ වගේම ජර්මනියේ වෙන්න ගිය දෙයක් වළක්වා ගත්තා. ඒ බුද්ධි අංශ නිලධාරීන්ගේ තියෙන දක්ෂතාව මත. ඉතින් මේ වගේ බෝඩර්ස් ක්‍රොස් කරලා ඒ කියන්නේ ත්‍රස්තවාදීන් ඇවිල්ලා මේ වගේ නොයෙකුත් මානසික අපරාධ කරනවා. ඉතින් ඒ හන්දම තමයි මේගොල්ලෝ මේ ඩිසිෂන් එක අරන් තියෙන්නේ. ඉතින් ඒක තමයි නිත්‍යානුකූල නොවන ආකාරය කොයිම හෝ රටක මේ යුරෝප් යූනියන් එක ඇතුලේ තියෙන කොයිම හෝ රටකට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රියාව, එහෙන් ගියාම පෝලන්ඩ් මේ ඕනම රටක කවුරු හරි ඉන්නවා නම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඒ කියන්නේ රිෆියුජි ඇප්ලයි කරපු අයටත් ඒ කියන්නේ ඒ රටට වෙන රටකින් සංක්‍රමණය වෙලා ඒ රටේ රිෆියුජි ඇප්ලයි කරලා ඉන්නවා නම් ඉතාලියේ හෝ ප්‍රංශයේ හෝ ජර්මනියේ හෝ ඉතින් මේ ඒගොල්ලන්ටත් මේක අදාළයි. ඒ වගේම කෙනෙක් හිතන් ඉන්නවා නම් මේ වගේ යුරෝපා රටකට සංක්‍රමණය වෙන්න ඒ කියන්නේ නිත්‍යානුකූල නොවන ආකාරයට අන්න එයාටත් මේ දේ අදාළයි. ඒක හන්දම තමයි මම අද මේ වීඩියෝ එක ඕගොල්ලෝ වෙනුවෙන්ම ඕගොල්ලන්ව දැනුවත් කරන්න ඉදිරිපත් කරන්න හිතුවේ. මොකද්ද මේ යුරෝපා යූනියන් එකෙන් අරන් තියෙන අලුත්ම ඩිසිෂන් එක. ඒක තමයි පූජි ඇප්ලයි කරලා තියෙනවා නම් කිසියම් හෝ යුරෝපීය රටක් ඇතුළක ඒ කියන්නේ ජර්මනිය හෝ ඉතාලිය එහෙම නැත්නම් ප්‍රංශය. ඉතින් පූජි ඉල්ලලා තියෙන කරුණ සාධාරණීය කරුණක් නම් ඒගොල්ලන්ට ඒ දේ සලකලා බලනවා. නමුත් මේක දැන් සලකලා බලන්නේ මෙන්න මේ විදිහටයි. මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ ලබන්නා වූ 2026 වර්ෂයේ ජූනි මාසේ ඉඳන් 2026 වර්ෂයේ ජූනි මාසේ ඉඳන් තමයි මේ නීතිය වළංගු වෙන්නේ. එතකොට එදා ඉඳන් මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට මේ රිපෝජි ඇප්ලයි කරලා තියෙන හැමෝටම මේගොල්ලෝ
ගත කරන කාලය දැනට ගත කරනවා සාමාන්‍ය රිපෝජි ඇප්ලයි කරලා සමහර අයට අවුරුද්දක් දෙකක් තුනක් එහෙම ගියාට පස්සේ තමයි අර කමිෂන් කතා කරන්නේ. කියන්නේ ඒ නඩුවට ඉදිරිපත් වෙන්න කියලා කියන්නේ. නමුත් 2026 ජූනි මාසේ පටන් ගන්න දවසේ ඉඳන් ඒගොල්ලන් වෙනුවෙන් දින දෙකක් හෝ සතියක් ඇතුළත මේගොල්ලෝ වෙනුවෙන් ඩිසිෂන් එකක් අරගෙන ඒගොල්ලන්ට හරි පිළිතුරක් දෙන්න බැරි නම් ඒ කියන්නේ ඔයා රිපෝජි ඇප්ලයි කරලා තියෙනවා යම් හේතුවක් ඉදිරිපත් කරලා ඔයාගේ හේතුව සාධාරණ හේතුවක් නෙමෙයි නම් රිපෝජි ෆේල් වෙන්න පුළුවන්. එහෙම ෆේල් වුණොත් ඔයාව මේගොල්ලෝ කරන්නේ මේ යුරෝප් යූනියන් එකටම සම්බන්ධ අප්‍රිකානු රටකට ඔයාව පිටුවහල් කරනවා. ඒ සතිය ඇතුළත පිටුවහල් කරලා ඒ රටේ ඔයා ඉඳිද්දී ඔයාගේ නඩුව ඒ අප්‍රිකානු රටේ තමයි අහන්නේ. එතනින් එහාට ඒ රටේ ඒ නඩුව එතනින් එහාට ඔයාගේ පැත්තෙන් ඉදිරිපත් කරන තියලා තියෙන කරුණු සාධාරණ කරුණු නම් ඔයා ඒ නඩුවෙන් දින්නොත් ඔයා අර මුලින් ඇප්ලයි කරලා ඉඳපු රටේ ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට ඒ රටේ ඇවිල්ලා නිත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන්. මං කිව්වේ ඔයා අපි උදාහරණයක් විදියට හිතමුකෝ ඔයා ජර්මනියට ගිහිල්ලා ජර්මනියේ රිපූජි ඇප්ලයි කරා කියලා. එහෙනම් ජර්මනියේදී ඔයාව අත්අඩංගුවට ගන්න. අර ජූනි මාසෙන් පස්සේ 2026 ජූනි මාසෙන් පස්සේ ඔයාව ඒගොල්ලෝ අත්අඩංගුවට අරගන්නවා. අරගෙන ඔයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් දේවල් තියෙනවා නම් ඒ ඔයාට ලැබෙන්නේ. ඊට අමතරව රජයෙන් ඔයාට යම් දීමනාවක් දීදී ඉඳියා නම් ඒ දීමනාව ලැබෙන්නේ. ඒ වගේ නොයෙකුත් දීමනා ඒ ෆැසිලිටි ඔක්කොම නතර කරනවා. නතර කරලා ඔයාව ඒ රටෙන් පිටුවහල් කරනවා. ඒ පිටුවහල් කරාට පස්සේ පිටුවහල් කරන්නෙත් මේ යූනියන් එක ඇතුළෙම තියෙන නීතියක්. මේ යුරෝප් යූනියන් එක ඇතුළෙම ඔයා අපි හිතමු ලාංකිකයෙක් කියලා. එතකොට ඔයා ලාංකිකයෙක් නම් ඔයාව ලංකාවට ආයි පිටුවහල් කරන්න අයිතියක් නැහැ මේ තියෙන නීතියට. ඒක හන්ද තමයි මේගොල්ලෝ මේ යූනියන් එක ඇතුළෙම තියෙන අප්‍රිකානු රටකට ඔයාව පිටුවහල් කරන්නේ. ඒ తాවකාලිකව. ඒ රටට පිටුවහල් කරලා ඔයාගේ ඒ ඉල්ලීම සම්බන්ධයෙන් ඒ රිපූජිය සම්බන්ධයෙන් ඒ රටේ තමයි ඔයාගෙන් ඒ නඩුව සම්බන්ධයෙන් ඉදිරියට ගෙනියන්නේ. හරි. මේ ඉදිරියට යනකොට මේ නඩුවේදී ඔයා පෙරදුනොත් ඔයාව එතනින් පිටුවහල් කරනවා ඔයාගේ මව් රටට. ඔයා බංග්ලාදේශයක් කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්දියාවෙක් කෙනෙක් වෙන්න පුළුවන්, ලංකාවෙක් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙට පිටුවහල් කරනවා. එහෙම නැත්නම් ඔයාට සිර දඬුවමක් ලබා දෙනවා. එහෙමත් නැත්නම් ඔයා ඒකෙන් සාධාරණ හේතු මත ඔයාට රිපූජි භාවයේ අයදුම්පත ලැබුණොත් දිනුවොත් ඒ නඩුවෙන් ඔයා දිනුවොත් ඔයා ඉතාලියේද රිපූජි ඇප්ලයි කරේ ඔයාව ඉතාලියට එවනවා. එතකොට ඔයාට පුළුවන් ඉතාලියේ ජීවත් වෙන ගමන් ඔයාගේ රැකියාව කරගෙන යන්න. ඒ නඩුව දින්නොත්. ඔයා ජර්මනියේ ඉඳියොත් ජර්මනියෙන් ඔයාට හම්බ වෙනවා ජීවත් වීමේ හැකියාව ලැබෙනවා නඩුවෙන් දින්නොත්. දින්නේ නැත්තම් තමයි මේ දේ වෙන්නේ. එතකොට විශේෂයෙන් මේගොල්ලෝ පෝස්ට් කරනවා ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, ඊජිප්තුව. මෙන්න මේ රටවල් 4 විශේෂ සැලකිල්ලකට භාජනය වෙනවා. මොකද ඒගොල්ලොන් හිතනවා මේ රටවල් වල ඉතර තිබ්බ දේශපාලන ගැටලු හෝ යුද්ධ ඒ දේවල් දැන් ඒ රටවල් වල නැහැ. දැන් ඒ රටවල් සාමකාමී රටවල්. ඉතින් ඒ රටවල් වලට සරණාගත භාවය ඇයදුම් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ට. ඉතින් ඒක හන්දම තමයි මේගොල්ලෝ මේ නීතිය 2026 ජූනි මාසයේ ඉඳන් පටන් ගන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මම අද ඕගොල්ලන්ට මේ නිවුස් එක මේ විදිහට දෙන්න හැදුවේ මොකද ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම් ලංකාවේම ඉඳන් එනකොටම වෙනත් යුරෝපා රටකට සංක්‍රමණය වෙන්න. එහෙමනම් ඒ දේ වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් නීති ගොඩාක් දරුණුවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මං මගේ මීට කලින් වීඩියෝ එක කිව්වා තව අවුරුද්දක් දෙකක් යනකොට මේ නීති මීට වඩා තද වෙන්න පුළුවන් කියලා.
ඒ වීඩියෝ එකේ මට කමෙන්ට්ස් එකක් එක්කෙනෙක් දාලා තිබ්බා එහෙම වෙන්නේ නැහැ. එහෙම කියලා ලොකු හැල්ලක් ලියලා තිබ්බා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන්ම සනාථ කරන්න මට හැකියාව ලැබුණා. මෙන්න මේ යුරෝප් යූනියන් එක අරන් තියෙන මේ අපිට බලපාන මේ දරුණුම ඩිසිෂන් එක. ඒ කියන්නේ 2026 ජූනි මාසයේ ඉඳන් කිසිම කෙනෙකුට කිසිම රටක විශේෂයෙන් ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව. ඉතින් මේ විශේෂයෙන් මේ රටවල් හතරේ අයට රිපූජි ඇප්ලයි කරලා වෙනත් රටක නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ජීවත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ දැන් ඒ ගැන තීරණයක් අරන් තිනවා 2026 ජූනි මාසයේ ඉඳන් ඒ දේ ක්‍රියාත්මක කරනවා කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ අර මම කලින් කියපු විදිහට. ඒ කියන්නේ ඔයා රිපූජි ඇප්ලයි කරලා තිනවා නම් නැත්නම් ඔයා කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව ඒ රට ඇතුලේ ඉන්නවා නම් මේක සියලුම යුරෝපීය රටවල් වලට අදාළයි. ඒ කියන්නේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රියාව, පෝලන්තය, එහෙන් ගියාම ලක්ස්මන්බර්ග් ඔය වගේ නොයෙකුත් ගොඩාක් රටවල් තියෙනවා. රටවල් 27ක් තියෙනවා. මේ 27න් ඕනම රටකට ඔයා සංක්‍රමණය වෙලා ඉන්නවා නම් නිත්‍යානුකූල නොවන ආකාරයට. එහෙම නැත්නම් එහෙට සංක්‍රමණය වෙලා දැන් ඔයා රිපූජි ඇප්ලයි කරලා තියෙනවා. අන්න ඒ අය සියලු දෙනාගම දින දෙකක් හෝ සතියක් ඇතුළත ලංව අල්ලගෙන තාවකාලිකව සිරගත කරලා ඊට පස්සේ ඒගොල්ලන්ව යුරෝප් යූනියන් එකට අදාළ අප්‍රිකානු රටකට පිටුවහල් කරනවා. එතකොට ඒ අප්‍රිකානු රටකට පිටුවහල් කරාට පස්සේ ඒ අප්‍රිකානු රටේ ඉඳන් තමයි මේගොල්ලන්ගේ සියලුම නඩු කටයුතු සම්බන්ධයෙන් වැඩ කටයුතු කෙරෙන්නේ. එතකොට මේ වැඩ කටයුතු කරන ආකාරය ඒගොල්ලෝ පැහැදිලි කරලා තිනවා. ඒ නඩු වලින් දිනන අයට එයා රිපූජි ඇප්ලයි කරපු රටට, ඒ කියන්නේ යුරෝප් රටට නැවත යෑමේ හැකියාව තියෙනවා. එහෙම අපොහොසත් වෙන කට්ටිය අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ මව් රටවල් වලට පිටුවහල් කරනවා. ඉතින් මේකෙදි ඉස්සරනම් තිබ්බා ජර්මනියේදී ඔයා රිපූජි ඇප්ලයි කරාම ජර්මනියෙන් රිපූජි ෆේල් වුණොත් එහෙම ඔයාට ඉතාලියට ඇවිල්ලා නැවතත් රිපූජි ඉතාලියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් දැන් මේ එක ක්‍රමයක්වත් බෑ. දැන් මේ යුරෝප් යූනියන් චේන් එකක් තියෙන්නේ. මේ ඔක්කොම රටවල් එකකට එක බැඳිලා ඉන්නේ. මෙතකොට යන්නේ එකම නීතියක්. මේකට රුමේනියාවත් අදාළ වෙනවා. දැන් රුමේනියාවත් ශෙනගන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යුරෝප් යූනියන් එකේ රටක්. එතකොට මේ රටවල් ඔක්කොම ටික එකම චේන් එකක්. එතකොට එකම කාර්ය මණ්ඩලයක්. අපි කියමුකෝ දැන් මේ රටවල් 27ට ජනාධිපතිවරු 27ක් ඉන්නවා කියලා. මේ 27ටත් එක්කෙනෙක් ඉන්නවා සභාපති කෙනෙක්. එතකොට මේ 27ත් එක්ක එකතු වෙලා ඒ සභාපති තමයි මේ තීරණය ගන්න. එතකොට මේ තීරණය ගන්නකොට මේ නීතිය මේ හැම රටකම එක හා සමානව සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒකයි මම කියන්නේ මේකේ දරුණු භාවය මෙච්චර වැඩි කියලා. ඉතින් දැන් අරන් තියෙන ඩිසිෂන් එක හරිම භයානකයි. ඒක හන්ද මම ඔයගලන්ට කියනවා නිත්‍යානුකූල නොවන ආකාරයට කිසිම රටකට දැන් මේ රුමේනියාවේ සේවය කරන අයටත් එක්කමයි මම මේ කියන්නේ. ඒගොල්ලොත් මේ වීඩියෝ එක බලනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඕගොල්ලන්ගේ අදහසක් තිබ්බනම් වෙනත් යුරෝපා රටකට සංක්‍රමණය වෙන්න ඒක අත්හැරලා දාන්න. ඒ වගේම ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, ඒ වගේ තවත් යුරෝපා රටවල් වල අපේ ලාංකිකයෝ ඉන්නවා නම් ඒගොල්ලොත් දැන් බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මේ නීතියත් එක්ක. දැම්මම ඔයගොල්ලෝ දැනුවත් වෙන්න. මේ වීඩියෝ එකෙන් පුළුවන් නම් දැනුවත් වෙන්න. ඔයගොල්ලොත් මේ මගේ වීඩියෝස් බලන අය ඔයගොල්ලන්ගේ එහෙ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒගොල්ලන්ටත් දැනුවත් භාවය ලැබෙන්න. එතකොට ඒගොල්ලන්ටත් ඉක්මනින්ම මොකක් හරි මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් ආකාරයක් ලැබේවි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දැන් මේ නිවුස් එකට දැනුවත් වෙන්න ඇති කියලා. මොකද හේතුව මේක හරි භයානකයි. ඉතින් ඒක හන්දා ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න. යම් කෙනෙක් යානුකූල නොවන ආකාරයෙන් යම් හෝ යුරෝප රටකට සංක්‍රමණය වෙන්න ඉන්නවනම්, ඒ වගේම සංක්‍රමණය වෙලා ඉන්න එක්කෙනෙක් ඉන්නවනම්, රිපූජි ඇප්ලයි කරලා ඉන්න එක්කෙනෙක් ඉන්නවනම් මේ හැමෝටම මේ නීතිය බලපානවා. ඒ හන්දමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් කරේ. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මොකද මේක හරි දරුණු නීතියක්. ඔයගොල්ලෝ කොහොම මේගොල්ලෝ දින දෙකක් සතියක් ඇතුළත, ඒ කියන්නේ 2026 ජූනි මාසයේ ඉඳන් මේක
ක්‍රියාත්මක වෙනවා අකුරටම. ඉතින් ඒ විදිහට තමයි මේගොල්ලෝ මේ මැසේජ් එක. ඉතින් මම හිතනවා මේ මැසේජ් එකෙන් ඕගොල්ලෝ ගොඩාක් දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ 2026 ජූනි මාසයේ ඉඳන් තමයි මේ නීතිය ඉතාමත් තදින් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මේ යුරෝප් යූනියන් එකෙන් පුත් කරලා තියෙන නිවුස් එකේ කියවෙන්නේ. ඔයගොල්ලෝ යම් බලාපොරොත්තුවකින් ඉන්නවා නම් වෙනත් යුරෝපා රටකට සංක්‍රමණය වෙන්න ඒ අදහස අත්තර ගන්න. විශේෂයෙන් රුමේනියාවේ දැන් ඕගොල්ලෝ රැකියාවක් කරගෙන ඉන්න අය නම් මේ රැකියාව ඒ ආකාරයෙන්ම දිගටම කරගෙන යන්න වග බලා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරන්න දැනුවත් භාවය ඇති වෙන්න. මේ 2025 මේ දෙසැම්බර් අද 24 කියන්නේ හෙට නත්තල උදා වෙනවා. ඉතින් තව දින 5කින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඒ කියන්නේ 2026. ඉතින් මම ඕගොල්ලෝ සියලු දෙනාටම සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන අතරම ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 අවුරුද්ද ඕගොල්ලන්ට ජයෙන් ජයම අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම දිලිප් ෆර්නෑන්ඩෝ @ෆර්නෑන්ඩෝ YouTube නාලිකාවයි. ඕගොල්ලෝ මගේ වීඩියෝ එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් සුබ දවසක්, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.